හෙලෝ ඉතින් කොහොමද ඔයාලට ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මල් වලට ආස ඔයාලට අදත් මල් පිපෙන වර්ගවල වීඩියෝ එකක් අරන් එන්න මං හිතුවා. එහෙනම් අපි වීඩියෝ එක බලමු. මේ වීඩියෝ ක්ලිප් එක මං ගත්තේ නම් හවස් වරුවක. ඉතින් මේ බලන්නකෝ හවස් වරුවේ අහස මාර ලස්සනයි. මේ තියෙන්නේ ඉතින් අපේ ගෙදරට එන පාර. ඉතින් මල් පිපෙන වර්ග මං ගාව ගොඩාක් තියෙනවා. මේ තියෙන්නේ එක වර්ගයක් සීනියාස්. සීනියාස් වල මෙන්න මේ දම් පාටෙම පොකුරු එක සහ තනි සිංගල් පෙටල්ස් තියෙන එකක් තියෙනවා. ඒ දෙක තමයි තියෙන්නේ. මේකේ මං කහ පාටත් දාලා තිබුණා. හැබැයි ඒක නම් මං ගාව දැන් නැහැ, වඳ වෙලා ගිහිල්ලා. දැනට මේ දම් පාට තමයි තියෙන්නේ. ඒකත් හරිම ලස්සනයි. මල් ගොඩාක් පිපුණම මේ බලන්නකෝ. එක ගහේ මෙච්චර මල් ගොඩක් පිපෙනවා කියන්නේ ඉතින් හරිම ලස්සනයි මේකත්. මල් යායක් හදාගන්න ආස අයට මේ සීනියාස් කියන්නේ ගොඩක් හොඳ මල් වර්ගයක්. මේකෙත් මං සීඩ්ස් ගන්න ඕනේ. තාම මේවා මල් පර වෙලා සීඩ්ස් හැදිලා නැහැ. මේ තියෙන්නේ එකෙම වෙනස් පාටකින් හැදුන එකක්. මේක මං හිතන්නේ දැන් පර වෙන්න ළඟයි. මේක ගොඩක්ම පොඩි කාලේ තිබුණේ රතු පාටට හුරු වෙන්න. ගොඩක් අර මෙරුම් පාටකට හුරු වගේ. ඒකත් ලස්සනයි. ඒකයි මේ වගේ දම් පාටයි විතරයි දැන් මං ගාව සීනියාස් වර්ග වලින් තියෙන්නේ. මේ තියෙන්නේ මං අර ෂෝට් වීඩියෝ එකකින් අරන් ආපු මනාලි ගහ. ඒකේ පුරාම මල් හැදිලා තිබුණා. දැන් නම් ඒ ඔක්කොම මේ පර වෙලා ගිහිල්ලා. මේක දැන් කප්පාදු කරන්න ඕනේ මේ ගහ. එතකොට ආපහු දළු දාලා ආයෙත් මල් බර වෙන්න හැදෙනවා මේකේ. මල් ගොඩ දවසක් තියෙනවත්. මෙන්න මේ කහ පාට මල් වර්ගේ නම් මම දන්නේ නැහැ. ඒකත් හැබැයි යායකට වගේ හැදුවහම හරීම ලස්සනට මල් පිපෙනවා හැමදාම. මේ තියෙන්නේ එදා මං වීඩියෝ කරන් එද්දි මේකේ තිබුණේ පොහොට්ටු. දැන් ඒකේ මල් පිපිලා. ඒකේ තව පොහොට්ටු හැදෙනවා. ඒකත් හරීම ලස්සනයි. මීට වැඩිය ලොකු මල් පොකුරු මේ වගේ සමහර කාලෙදි හැදෙනවා. මල සාමාන්‍යයෙන් මාස 4ක් වගේ යනකල් තියෙනවා මට මතක විදිහට. ඒකත් හරිම ලස්සන රතු පාටක් තියෙන මලක්. මේ තියෙන්නේ පොප්පි මල්. අපි මේවට පොප්පි මල් කියලා තමයි කියන්නේ. මේකේ හැබැයි කටු නැහැ ගහේ. ඒක සාමාන්‍ය අර පොප්පි මල් වලට වැඩිය ටිකක් ලොකුයි. අර කටු තියෙන ඒවා තියෙනවනේ ඒවට වැඩිය. ඒකත් හරිම ලස්සනයි. ඒකේ සීඩ්ස් වෙන්නේ නැති මේ තියෙන්නේ හැදිලා. මන් දන්නේ නැහැ. ඒක මල් දෙක වෙනස්. එකක සීට් එකක් වගේ එළියට ඇවිත් තියෙනවා. අනිකේ මලක් වගේ තමයි තියෙන්නේ. මේ නම් ඉතින් උදු පියලිය වල මං ඇවිදිනවා. මං හරි ආසයි මේ විදිහට උදු පියලිය වල සෙරෙප්පුත් නැතුව ඇවිදින්න. මොකද මේ උදු පියලිය අපේ ඇස් පෙනීමට හොඳයි කියලා මං අහලා තියෙනවා. ඒක කකුලට පෑගෙන එක. නිසා ඔයාලත් උදු පියලිය තියෙනවා නම් ඇවිදලා බලන්න ටිකක්. මේ තියෙන්නේ අටපෙතිය. අටපෙතියාවල මං ගාව තියෙන සිංගල් පෙටල්ස් තියෙන එක තමයි. ඒකේ කහ පාට තමයි මං ගාව ගොඩාක්ම තියෙන්නේ. දැන් නම් චූටි පැල මං හදාගෙන ඉන්නවා. මෙන්න මේ රෝස පාටෙනුයි තව තියෙනවා දම් පාටකට හුරු මෙරුම් පාටක් වගේ. ඒකෙන් ඒ වගේම තැඹිලි පාටෙනුත් මේ තියෙන්නේ ඒ වගේ පැල මං දාලා මේ සීඩ්ස් දාපුවා දැන් පැල වෙලා හැම තැනම වගේ. මේ කහ පාට ගස් ටික නම් දැන් ඉවරයි වගේ කාලේ. දැන් මේ සීඩ්ස් එකතු කරගන්න ඕනේ. ගෙදරට එන හැමෝම මෙන්න මේ අටපෙතියවලයි සීනියාස් වලයි දාස් පෙතියවලයි තමයි සීඩ්ස් ඉල්ලන්නේ. ගොඩාක්ම අය ඉල්ලන්නේ දාස් පෙතියවලින් තමයි. එයාලට සීඩ්ස් දෙන්නත් ඕනේ නිසා මං හිතුවා මේ විදිහට මේ ටික කලෙක්ට් කරගෙන මං ගාව තියාගන්න ඕනේ කියලා. දැන් මේ ගස් ටික නම් අයින් කරන්න කාලේ හරි. හැබැයි මේ මල් වලිනුත් තව සීඩ්ස් ගන්න පුළුවන් නිසා තමයි මං මේ ගස් මේ විදිහට තියලා තියෙන්නේ. මේ තියෙන වගේ සීඩ්ස් මේවා දැම්මම යායකට අටපෙතිය හදාගන්න පුළුවන්. හරිම ලස්සනයි. මේ තියෙන මංගාව තියෙන චූටි දාස් පෙතිය වර්ගයක්. මේකේ මල එච්චර ලොකු වෙන්නේ නැහැ. බලන්න පොඩි. හැබැයි අර මේ ගහ පුරාම මල් හැදුනහම චූටි චූටි බල්බ් දාලා වගේ හරිම ලස්සනට පේනවා. මංගාව මම පාරේ හදලා තියෙන අටපෙතිය නම් මේ මීට වැඩිය දෙගුණයක් තුන්ගුණයක් විතර ලොකුයි ඒ වගේ මල. මේකත් ලස්සනයි. මම මේ පැලේටත් හරිම ආසයි. මේ තියෙන්නේ මම සීඩ්ස් ගන්න කඩාගත්ත මලක්.
ඒකේ ලොකු බලන්නකෝ. ඒක හරීම ලොකුයි. මේ අර මං කලින් පෙන්නුවට වැඩිය සාමාන්‍යයෙන් අපේ අතක සයිස් එකක් වගේ තියෙනවා මේ මලේ. ඒ වගේ පෙතිත් හරීම ලස්සනයි. මං හරි ආසයි. මේ තියෙන්නේ මලේ යටිපැත්ත. යටිපැත්තෙත් හරිම ලස්සන පෙනුමක් තියෙන්නේ. ගෙදරට එන ගොඩාක් අය ඉතින් මෙන්න මේ වර්ගෙන් තමයි ඉල්ලන්නේ මගෙන්. මේකේ කහ පාටත් මං ගාව තියෙනවා. මේ තියෙන්නේ ඒ දාස්පෙති අයාය. ඔය ඉස්සරහෙන් පේන්නේ අපේ පාර, ප්‍රධාන පාර. ඊට පස්සේ ගෙදරට එන පාර තියෙනවා. දෙපැත්තේ තියෙන්නේ වෙල්යාය. ඉතින් වෙල්යායත් එක්ක මෙන්න මේ මල් ටික මේ විදිහට දකිද්දි හරිම ලස්සනයි. කහ පාටයි, තැඹිලි පාටයි. ඒක මම එකට දාලා තමයි හදලා තියෙන්නේ සීඩ්ස් තනින් දාලා. ඒ ටිකත් ලස්සනට හැදිලා තියෙනවා දැන්. මේ වගේ තමයි ගොඩාක් අය ඉතින් සීඩ්ස් ඉල්ලන්නේ ඇවිත්. තාම ඒ වගේ සීඩ්ස් ගන්න පුළුවන් තත්ත්වයක මල් නැහැ. මල් හැදීගෙන එන ගමන් තමයි තාම තියෙන්නේ. හොඳට අර මෝරලා නැහැ. මේ කරන්නේ අපේ අම්මා මල් කඩනවා අද පූජා කරන්න. මේ පේනවනේ වට්ටියටම මල් තුනක් ඇති. මේක මං හිතන්නේ රුවේලියා රෝස පාට. රුවේලියා වෙන්න ඕනේ නම. ඒකේ මල පිප්පෙන්නේ නැහැ. දැන් ගොඩක් කල් ඉඳන් පොහොට්ටුව තියෙන්නේ. මේක තවත් දම් පාට වර්ගයක්. ඒකෙත් මම නම දන්නේ නැහැ. හැබැයි ලස්සනයි ඒකේ මලත්. මේ තියෙන්නේ අපේ ගෙදර අවුරුදු 25කට කලින් විතර ඉඳන් තියෙන ඇන්තූරියම් වර්ගයක්. මේ රෝස පාට ඇන්තූරියම්, දේශීය ඇන්තූරියම් වර්ගයක්. ඒ වගේ පෝච්චි ටික අලුත් කරන්න ඕනේ කියලා අපි අම්මා පස් ගෙනල්ලා දැන් ඒවා පෝච්චි වලට දාලා පොල් එලි කපලා දාන්න තමයි මේ හදන්නේ. ඒ වගේ පැල ගොඩාක් එකට වැවිලා තියෙන නිසා ඒවා කපලා වෙන් විදිහට හදන්න ඕනේ පැල. අලුත් කරන්න ඕනේ. එහෙම කරාම තමයි මේ ඇන්තූරියම් වල මල් එන්නේ ගොඩක්. මේ තියෙන්නේ ඉතින් අවසාන පෙනුම. එහෙනම් අද වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් දෙන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඒ වගේම channel එකත් එක්කම දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ගිහින් එන්න.